හායි කොහොමද ඔයාලට බියුටි විත් රුවන්ති YouTube channel එකට ඔන්න ඔයාලා අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉස්සෙල්ලම කියනවා channel එක subscribe කරලා වීඩියෝ වලට like කරලා comment කරලා එකතු වෙන්න මාත් එක්ක ලස්සන වෙන්න ඉන්න. ඉතින් මම ඔයාගේ හැමදාමත් හිසකෙස් වලට, සමට, නියපෙලට, දෙතොල් වලට මේ හැම දෙයකටම පුංචි beauty tips අරගෙන තමයි එන්නේ. ඔන්න මම අද නම් අරගෙන ආවිල්ලා තියෙන්නේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි. ඒ තමයි golden glow එකක් ඔයාගේ මුන්ට ගෙදරදිම ලබා ගන්න කොහොමද කියලා කියන්න. ඉතින් අපි දන්නවා සැලොන් එකකට ගියාට පස්සේ අද golden facial එකකට අනිවාර්යයෙන්ම 3500කට වැඩි ප්‍රමාණයක් අය වෙනවා. ඉතින් මෙහෙම සැලොන් එකකට මේ වගේ මුදලක් වැය කරන්න පුළුවන් කමක් නැති කෙනෙක්ට වගේම සැලොන් එකට යන්න වෙලාවක් නැති කෙනෙක්ට ගෙදරදිම ඔයාගේ ගෙදර තියෙන කුස්සියේ තියෙන දේවල් පාවිච්චි කරලා කොහොමද golden facial එකක් කරගන්නේ කියලා මම සරල පියවර කිහිපයකින් ඔයාලට කියලා දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් කොහොමද මේක කරන්නේ? අපි දන්නවා බ්‍රයිට් කෙනෙක්ට පවා අපි කලින් golden facial කරනවා කියලා. gold facial කරනවා. gold glow එකක් ගන්න නම් ඉතින් gold facial එකක් කරන්න ඕනේ තමයි. රත්තරන් පාටට දිදලන්න කොහොමද ඔයාගේ ගේ ඇතුලේ ඔයාගේ මුළු තැන් ගේ තියෙන දේවල් පාවිච්චි කරලා අපි මේ වැඩේ කරගන්න කියලා එහෙනම් බලමු. මේකට ලොකු වේදමක් යන්නෙත් නැහැ. ගෙදරදීම glow එකක් ඔයාගේ මුහුණට දීප්තිමත් ප්‍රතිඵල ගන්න පුළුවන්. හරි ලේසි පියවර ටිකක් තමයි තියෙන්නේ. ඉතින් බලන්නකො මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේක මම ඔයාලට ලේසි වෙන පියවර 5කින් ඉදිරිපත් කරන්නම්. facial එක මූලිකම පියවර කොහොමද cleanser එකනේ. මේ cleanser එකට අපිට උමනා වෙනවා අමු කිරි ටිකක්. ඒ කියන්නේ මේ අමු කිරි ටික අපි පාවිච්චි කරන්නේ කොහොමද? කරන විදිය ගත්තොත් කපු පුළුන් කෑල්ලක් අරගෙන කිරිවල පොගවලා මූණ හොද්දෙන් පිරිසිදු කරගන්න ඕනේ. අපිරිසිදු දේවල් තමයි අපි මේකෙන් ඉවත් කරගන්නේ. අපේ සමේ තියෙන අපිරිසිදු දේවල් තමයි අපි ක්ලෙන්ස් කරලා ඉවත් කරගන්නේ. ඊට පස්සේ ඉතින් ෆේෂියල් එක දෙවෙනි පියවර ස්ක්‍රබ් එකනේ. මොනවාද අපි ස්ක්‍රබ් එකට පාවිච්චි කරන්නේ? මම කියවනේ අපිට කුස්සියෙම තමයි මේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික අපි හොයා ගන්න ඕනේ කියලා. ස්ක්‍රබ් එකට අපි පාවිච්චි කරන්නේ කඩල පිටි, සහල් පිටි, තක්කාලි යුෂ. ඉතින් බලන්නකෝ කොච්චර පහසු දේවල් ටිකක්ද කියලා අපිට හොයාගන්න තියෙන්නේ. කඩල පිටි ඕනම තැනක තියෙනවා. ඒ වගේම හාල් ටිකක් කොටා ගත්තත් අපිට සහල් පිටි ටිකක් ගන්න පුළුවන්. තක්කාලි කියන්නේ ඉතින් කොහොමත් මුළු තැන් ගේන වරදින දෙයක් නේ. තක්කාලි ඉස්ම. ඊළඟට කොහොමද මේ ටික කරන්නේ? කඩල පිටි, හාල් පිටි, තක්කාලි යුෂයි අරගෙන මේ ටික ඔක්කොම හොදින් මිශ්‍ර කරගෙන මෘදු ස්ක්‍රබ් එකක් ඔයා හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හදාගත්ත ස්ක්‍රබ් එක ඔයාගේ මුහුණේ බෙල්ලේ විනාඩි 2ක් විතර වෘත්තාකාරව හොද්දට ස්ක්‍රබ් කරන්න. මරුණු සෛල ඉවත් වෙලා අපේ සමට අලුත් වෙනුමක් තමයි ස්ක්‍රබ් එකෙන් ලබා දෙන්නේ. ස්ක්‍රබ් එකෙන් පස්සේ ඉතින් පුරුදු විදිහට ඔයා හුමාලය ටිකක් මුහුණට අල්ලගෙන ඔයාගේ කුරුලෑ කඩන වගේ පොඩි ටූල් එකක් තියෙයි නම් ඔයාගේ මූණේ තියෙන කුරුලෑ ටික හිමීට ඉවත් කරගන්න පුළුවන්. මොකද මේ ස්ටීම් කරනකොට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාගේ මුහුණ තෙල් සහිතයි නම් අනිවාර්යෙන් විනාඩි 8ක්වත් ස්ටීම් කරන්න ඕනේ. ඔයාට තියෙන්නේ වියලි සමක් නම් සාමාන්‍යයෙන් විනාඩි 4-5ක් වගේ කාලයක් ස්ටීම් කරන්න. එතකොට තමයි මොකද අර කුරුලෑ ලප කැලල් වගේ දේවල් එන්නේ. ස්ටීම් කරන එක මුහුණට හුමාලය අල්ලන එක වෙලාව අඩු වුණොත් අපේ මුහුණේ තියෙන මේ කුරුලෑ වගේ දේවල් අපිට අයින් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඉතින් තුන්වෙනි පියවර මසාජ් එක. මොනවද මසාජ් එකට ගන්නෙ? මසාජ් එක අපිට ගන්නෙ ඇලෝවෙරා ජෙල් නැත්නම් කුමාරිකා ජෙල්. මේ කුමාරිකා ජෙල් ටිකක් අරගෙන විටමින් E තෙල් හෝ පොල් තෙල් බින්දු කීපයක් අරගෙන මේ මිශ්‍රණය විනාඩි 5ක් 10ක් වගේ මුහුණ ඉහළට යන ආකාරයට හොදින් පිරිමදින්න ඕනේ. මේක හොද්දට ඔයා තේරුම් ගන්න ඕනේ අපි මසාජ් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් නෙවෙයි පිරිමදින එකක්. මේකෙන් වෙන්නේ රුධිර සංසරණය වැඩි කරලා අපේ මූණට දීප්තිමත් භාවයක් ලබා දෙන එක තමයි. මම ආයෙ ගන්නම් මේ මසාජ් එකට මොනවද ඕනේ කරන්න කියලා. කුමාරිකා ජෙල්, විටමින් E තෙල් හරි පොල් තෙල් බින්දු කීපයක් හරි තමයි. ඉතින් හරි ලේසියි මේ දේවල් හොයා ගන්නත් නේද? ඊට පස්සේ ඉතින් ෆේස් පැක් එක. අනිවාර්යයෙන්ම අපේ මූණට ෆේෂියල් එකක් කරොත් ෆේස් පැක් එකක් අනිවාර්යයිනේ. ෆේස් පැක් එකට මොනවද එතකොට ගන්න? ෆේස් පැක් එකට උමනා වෙන්නේ කස්තුරි කහකොඩු, තේ හැදි එකමාරක් වගේ කස්තුරි කහකොඩු තේ හැදි එකමාරක් වගේ අරගෙන කඩල පිටි මේස හැදි දෙකක්, කිරි හරි රෝස වතුර හරි
හදා ගන්න ඕනේ මේක පේස්ට් එකක් කරගන්න. ඔයාගේ සම වියලි සමක් නම් මේකට මීපැණි තේ හැදි භාගයක් වගේත් එකතු කරගන්න පුළුවන්. ආයෙත් මම අවශ්‍ය ද්‍රව්‍ය ටික කියන්නම්. කස්තූරි කහ කුඩු කඩල පිටි කිරි හරි රෝස වතුර හරි ඔයාගේ සම වියලි නම් මීපැණි එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරලා මුහුණේ බෙල්ලේ ගාලා විනාඩි 20ක් ඔයා තියලා මේක වේලෙන්නට තියලා සෝදා හරින්න පුළුවන් මේ අපේ පැක් එක. ඊට පස්සේ තෙතමනය. තෙතමනය කියන්නේ මොයිස්චරයිසර් එක. මොයිස්චරයිසර් එකට අපි මොකද්ද කරන්නේ? මේකට රෝස වතුර ටිකක් ටෝනර් එකක් වගේ හදාගෙන ස්ප්‍රේ කරන්න පුළුවන්. ඔයාලගේ සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් ඔයාට තෝරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒක රෝස වතුරද අයිස් වතුරද කියලා අදාළ වෙන්නේ නැහැ. මේ වගේ මොකක් හරි ටෝනර් එකක් ඔයාගේ මුහුණට බෙල්ලට ස්ප්‍රේ කරන්න. ඉතින් මේකෙන් ඔයාගේ මූණේ තියෙන ලප කැලල් අඩු වෙලා ඔයාගේ හමට රන්වන් පාටක් ලබා දෙනවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මූණේ ගැල්වීමට කලින් ඔයාගේ අතේ පොඩි තැනක මේක ගාලා බලන්න. මොකද අසාත්මිකතාවයක් එහෙම ඇති වුණොත් ගොඩක් දුරට මේක අසාත්මිකතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ අපේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරන නිසා. නමුත් මේක පැක් එකක් නේ. ඒ නිසා මූණට ගල්වන්න කලින් චුට්ටක් අතක වගේ ගාලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඇලර්ජික් ටෙස්ට් එකක් කරන්න එහෙම. මම හිතනවා 99%ක්ම මේක කිසිම අසාත්මිකතාවයක් වෙන්නේ නැහැ කියලා. ඒත් ඉතින් අපි කොයිකටත් හොඳයි නේ එහෙම කරගන්න එක නේද? ඉතින් ඔයත් මේ ගෝල්ඩන් ෆේෂල් එක නැත්නම් ගෝල්ඩ් ෆේෂල් එක කරලා ප්‍රතිඵල කොහොමද කියලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම අද මේක ගෙනාවේ ගොඩාක් දුරට කාර්යබහුල කට්ටියට තමයි. මොකද සැලුන් එකකට යන්න අමාරුයි කියන කට්ටියට, ඒ වගේම මුදල් මදි වගේ කියන කට්ටියට යාළුවට තමයි. ඉතින් මේකෙන් ගෝල්ඩන් ග්ලෝ එකක් ඔයාගේ මුන්ට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. සැලුන් එකක ෆේෂල් එකක් කරා වගේම හොඳ දීප්තිමත් රන්වන් පාටක් ඔයාගේ මුන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ආයි මේ වගේ ඔයාට වැදගත් වෙන ලස්සන වෙන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන මං නැවතත් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න. ඉතින් channel එක subscribe කරන්න කියලා ආයෙ පාරක් ආදරෙන් ඉල්ලනවා. හැමෝටම තෙරුවන් සරණයි. තව දෙයක් කියන්න අමතක වුණානේ. ඔයා මේ ගෝල්ඩ් ෆේෂල් එක කරලා හරියටම අද ගෝල්ඩ් ෆේෂල් එක කරා නම් හෙට දවස අවුවට මුණ නිරාවරණය කරගන්න හැම එපා. ඊට පස්සේ ආයෙ කලුණා කියන්නත් එපා. අපි දන්නවා කොහොමද ෆේෂල් එකක් කරාම අපේ මුණට අවුවට නිරාවරණය කරන්න හොඳ නැහැ කියලා. ඉතින් හිරු කිරණින් සම ආරක්ෂා කරගන්න එක ඔයාගේ වගකීමක්. මම ෆේෂල් එක කියලා දුන්නා. ඔයාගේ පරිස්සම එතනින් එහාට ඔයා බලා ගන්න ඕනේ. හරි එහෙනම් ගිහින් එන්නම්. ත්‍රිවන් සන්නයි ලස්සන්ට ඉන්න.